Welcome to Life Map Stories. අද නොවැම්බර් 14 වෙනි සිකුරාදා. ඔන්න අද අපි යන්නේ සලාලා තියෙන පූජනීය ස්ථානයක් බලන්න. එකතු වෙන්න අපිත් එක්ක. ගිහිල්ලා බලමු අපි මේ කොහෙටද යන්නේ කියලා. අපි ලැබපු අත්දැකීම ඔයාලත් ලබා ගන්න. සලාලා ඉඳලා කිලෝමීටර් 27ක් වගේ දුරකින් තමයි මේ ස්ථානේ පිහිටලා තියෙන්නේ. අපි එතනට කියන්නේ නබියොයිබ් කියලා. වසර ගණනාවක් තිස්සේ මිනිස්සු මෙතනට එන්නේ රෝග සුව කරගන්න යාඥා කරන්න. එන්න අපි ගිහිල්ලා බලමු මේ ස්ථානේ මොනවද තියෙන්නේ කියලා. මේ පරිසරය ගැන කිව්වොත් බොහොම සාමකාමී පරිසරයක්. ඒ වගේම වහින කාලේට හරිම ලස්සනයි. කඳු අතරින් තමයි මේ ගමන යන්නේ. ඒ කඳු ටික හරිම ලස්සනට කොළ පාට වෙලා තියෙනවා වහින කාලේට. දැන් ඉතින් වැස්ස ඉවරයිනේ. ඒක නිසා ඔක්කොම දුමුරු පාට වෙලා. මේ මගින් හැරිලා යන්න ඕනේ වෝටර් ස්ප්‍රින් එක බලන්න. ඒත් ඉතින් අපි ඉස්සෙල්ලම ආවේ නබිතුමාමගේ විවේක ස්ථානය බලන්න. මේ තියෙන කාර් පාක් එක. මේකේ අපි වාහනේ නතර කළා. මේ ගේට්ටුවෙන් ඇතුළට අපි ගියා. ඕගොල්ලන්ට කතාව හරියටම දැනගන්න ඕන නම් මෙන්න මේක කියවලා බලන්න. මේ තමයි ඉස්සරහ ගහලා තිබුණ විස්තරේ. පූජනීය ස්ථානයකට සුදුසු හරිම සාමකාමී පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. බෝගන් විලා ගස්වල මල් පිරීලා හරිම ලස්සනයි. මෙතන තියෙනවා නබියතුමාගේ සොහොන්ගය කියලා විශ්වාස කරන තැනක්. ඒ වගේම පරණ යාඥා ස්ථානයකුත්. ඒ වගේම නබිතුමා හිටිය ස්ථානය සලකුණු කරන්න නබිතුමාගේ කියලා බොහෝම දෙනා විශ්වාස කරන ෆුට් ප්‍රින්ට් එකක් තියෙනවා ගලේ සලකුණු කරලා. මේ තියෙන්නේ ඒක තමයි. අපි ඇතුළට ගිහින් බලමු. එතුමගේ සොහොන්ගේ තියෙනවා. මේ සොහොන්ගේ මීටර් 4ක් විතර දිගයි. Ismail, Ishaq, Yuku, Yusuf, Ayub, Shoyub, Musa, Arun, Dar. අපි එළියට ඇවිල්ලා මේ අඹ විකුණන මිනිස්සෙක් හිටියා. ඒ මිනිස්සෙක්ගෙන් පස්සෙම රසාඹ ටිකක් අරගෙන කාලා ඊට පස්සේ අපි ගියේ ස්ප්‍රින් එක බලන්න. අපි ගිය පාරේ කිලෝමීටරයක් විතර ආපස්සට එන්න ඕනේ ස්ප්‍රින් එකට යන්න නම්. අපි ගිහිල්ලා බලමුකෝ එතනට. හොයාගන්න නම් අමාරු නැහැ. මග දිගට බෝට් ගහලා තියෙනවා. ඔන්න අපි එතනට ආවා. ඇවිල්ලා මේ කාර් පාක් එකේ කාර් එක නවත්තලා අපි දැන් යන්න හදන්නේ පල්ලෙහාට. විශ්වාස කරන්න පුළුවන්ද? මාස දෙකකට කලින් මේ පරිසරය සම්පූර්ණයෙන්ම කොළ පාටින් වැහිලා තිබුණේ. දැන් හොඳටම අවුව සැරයි. ඒක නිසා ඔක්කොම කොළ පාට ගිහිල්ලා. බොහොම ටිකයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි ඉතින් පල්ලෙහාට යන්න කැප් එහෙම දාලා වතුර බෝතල් අරගෙන ලේස්ති වුණා. මේ තියෙන්නේ යන්න තියෙන පාර මේ වගේ පහළට බහින්න ඕනේ.
අවුව නම් එච්චර ගොඩාක් සැරට දැනුන්නේ නැහැ. මොකද හුළඟ තිබුණු නිසා. පරිසරය කූල්. මේ තියෙන්නේ මේ වගේ පහළට ගොඩක් දුරට යන්න ඕනේ. පහළට බහින්න පඩිපෙළක් වගේ මේ පාර හොඳට හදලා තියෙනවා. හැබැයි ඉතින් ඒකේ යන්න අමාරුයි ටිකක්. ඊට වඩා ලේසියෙන් යන්න පුළුවන් මේ එහා පැත්තේ පාරේ. නිකම් තියෙන පාරක්. ඒකේ යන්න පුළුවන් පඩිපෙළේ යනවට වැඩිය හොඳට. ඒක නිසා අපි ඒක පාවිච්චි කරා. මේ දුර සම්පූර්ණයෙන්ම ගෙවාගෙන යන්න නැතුව මගින් හැරිලා යන්න පාරවල් තියෙනවා. හැබැයි ඉතින් ඒව හොඳට හදලා නැහැ ළමයි එක්ක යන්න බැරි නිසා. අපි ඉතින් මේ පාරෙම ගියා. මේ තියෙන්නේ අපි හොයාගෙන ආපු තැන. හරිම සරල තැනක්. බලන්න ලස්සන ගල් ගුහාවකින් වට වෙලා තියෙන්නේ. ඉතිහාසයට අනුව නබිතුමා දුක් විඳින්න දෙවියන්ගෙන් සහන ඉල්ලලා යාඥා කරද්දී දෙවියෝ තමයි මේ ජල උල්පත ඇති කරලා තියෙන්නේ. ඉතින් දෙවියන්ගේ ආශිර්වාදයක් විදියට සලකන මේ ජල උල්පත අදටත් මිනිස්සු රෝග සුව කිරීමට පාවිච්චි කරනවා. හරිම සාමකාමී ලස්සන පරිසරයක් කුරුල්ලොන්ගේ සද්දෙත් එක්ක අපි මෙතන ගොඩාක් වෙලා හිටියා. ඒ අතර කීප දෙනෙක්ම ඇවිල්ලා මෙතනින් නාලා වතුරක් බෝතල් වලට පුරවගෙන ගියා. ඒගොල්ලෝ ගොඩාක් විශ්වාස කරනවා මෙතනින් තියෙන වතුර ලෙඩසුව කර ගැනීමට ඒගොල්ලන්ට උදව් කරනවා කියලා. හරිම නිස්කලංක පරිසරයක්. මෙතන ඉන්නකොට අපිටත් හිතට හරියම නිදහසක් දැනුණා. නබියතුමා වසර ගණනාවක් දුෂ්කරතාවයට මුහුණ දුන්නත් කිසිම වෙලාවක දෙවියන් ගැන විශ්වාසය අතහැරියේ නැහැ. අවසානයේ ඔහුගේ යාඥාවට පිළිතුරු ලැබුණා. අද අපි මේ තැනට ඇවිල්ලා පහන් සාමයේගයක් වගේ දෙයක් අපේ සිතට ඇතුල් වුණා. මෙතනදී සිතට ඇතුල් වුණ හොඳම දේ තමයි කිසිම දෙයක් අතාරින්න එපා. සෑම පරීක්ෂාවකටම අවසානයක් තියෙනවා. සියවස් ගණනාවකට පස්සෙත් මේ පරිසරය හරිම ලස්සනට තියෙනවා. බලන්න පරිසර කාදනයන් වලට ලක් වෙලා මේක ඉතුරු වෙලා තියෙන විදිය. මේ තියෙන්නේ වතුර ටැංකිය. අපි මේකේ ඇතුළට ගිහිල්ලා බලමුකෝ කොහෙන්ද වතුර එන්නේ කියලා. මේ පොඩි තැනකින් තමයි වතුර එන්නේ. මේ තියෙන්නේ මෙතනට එන්න තියෙන ෂෝට් කට් එකක්. හැබැයි අපි නම් ඉතින් මේක පාවිච්චි කරගෙන ගියේ නැහැ. මොකද පොඩි ළමයි එක්ක අපිට යන්න බැරි නිසා. අපි වටේ පාරෙම තමයි ආවේ. මේක උඩට පොඩ්ඩක් අපි නැගලා බැලුවා. හරිම ලස්සනයි පරිසරය. මුළු පළාතම පේනවා එතනට. උදේම ගිය නිසා අපිට මෙතන ගොඩක් වෙලා රැඳිලා ඉන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඉතින් දවල්ට කෑම කන්න අපි උඩට ආවා. උඩට ඇවිල්ලා අපි වෙන තැනකට ගියා. ඊළඟ වීඩියෝ එකකින් ඒ ටික බලමු. එහෙනම් subscribe කරන්න, like කරන්න, එකතු වෙන්න අපිත් එක්ක. thank you ඔයාලට.